හායි ගයිස් කොහොමද ඔයාලට මං හිතනවා හැමෝම හොඳින් ඉන්නවා කියලා. මම අද හදන්න යන්නේ රසම රස පැස්ටා රෙසිපි එකක්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම පෑන් එක ලිපේ තියලා රත් වුණාම අපි තෙල් ටිකක් ස්ප්‍රේ කරගන්නවා. තෙල් ටික රත් වුණාම සිහින්ව කපාගත්ත සුදු ලුණු ටිකක් දානවා. සුදු ලුණු ටික වැඩිගෙන එනකොට කටුයිවත් කරගත්ත චිකන් ටිකක් පොඩියට කපලා එකතු කරගන්නවා. චිකන් ටික මික්ස් කරන ගමන් ටිකක් අපි වැද ගන්නවා. චිකන් දාන එක අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට කැමති දෙයක් ඇඩ් කරගන්න පුළුවන්. චිකන් ටික බාගට ෆ්‍රයි වීගෙන එනකොට අපි ඒකට මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න ඕන. ඔයාලට කැමති ප්‍රමාණයෙන් එකතු කරගන්න. ඊළඟට අපි ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. කහ පොඩ්ඩකුත් එකතු කරලා හොඳට මික්ස් කරගන්න. ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න අමතක කරන්න එපා. මම සෝය සෝස් ටිකකුත් එකතු කරා. හොඳින් කවලම් කරලා ඒකට අපි කපාගත්ත ලුණු, කැරට්, මාළු මිරිස් එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් බෙල් පෙපර්ස් උනත් පාටවල් වලින් එකතු කරගන්න පුළුවන්. දැන් හොඳට කලවම් කරන්නයි තියෙන්නේ. මම දැන් මේ මික්ස්චර් එකටම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගන්නවා. ලුණු බලලා මේ වෙලාවේ ලුණු මදි නම් එකතු කරගන්න. ගොඩ වෙලාවක් මම කුක් වෙන්න දෙන්න නැතුව මේ ගානින් මේ ටික ලිපෙන් අයින් කරගන්නවා. ඒ පෑන් එකම ලිපේ දාලා මම බටර් ටිකක් එකතු කරගන්නවා. වයිට් සෝස් හදන්නේ. බටර් ටික මෙල්ට් වීගෙන එනකොට ඒකට පාන් පිටි එකතු කරනවා. ඊළඟට පාන් පිටි ටික බටර් ටික හොඳට මික්ස් කරන්න ඕන තනි මිශ්‍රණයක් වෙනකම්. ඊළඟට මේ පදමට ආවම අවශ්‍ය ප්‍රමාණයට ෆ්‍රෙෂ් මිල්ක් දාගන්නවා. පාන් පිටි මික්ස්චර් එක හොඳට ෆ්‍රෙෂ් මිල්ක් වල දිය කරගන්න ඕන. හොඳින් මිශ්‍ර කරලා අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් ලුණු එකතු කරගන්න ඕන. කැමති නම් ඇඩිෂනල් චීස් ඇඩ් කරගන්නත් පුළුවන්. අපි මේ හදාගත්ත වයිට් සෝස් එකට අපි තඹගත්ත පැස්ටා ටික එකතු කරගන්නවා. ඊළඟට තියෙන්නේ හොඳින් කවලම් කරගන්න තමයි. ඊට පස්සේ අපි හදාගත්ත චිකන් පේස්ට් එක මේකට ඇඩ් කරලා මික්ස් කරගන්න ඕන. පැස්ට් එක හදලා ඉවරයි. දැන් තියෙන රස බලන්න. ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් පැස්ටා රෙසිපි එකක්. ඔයාලට කඩේ රසටම ගෙදරදී හදාගන්න පුළුවන්. මම මේක දැන් ලස්සනට සර්ව් කරගන්න ග්‍රේට් කරගත්ත කැරට් ටිකකුයි චිලි පේස්ට් ටිකකුයි දාලා පැස්ට් එක ගානිෂ් කරගන්නවා. තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ලස්සන වීඩියෝ බලන්න.